තෙරුවන් සරණයි පින්වත් හැම දෙනාටම. අපි කතා කරන මාතෘකාව වෙන්නේ අත්තානුමති සුඛම් සේති අත්තානුමති දුක්ඛම් සේති. මේ කියන දහම් පණිවිඩයෙන් කියන්නේ තමන්ගේ මතය නිසාමයි තමන්ට සැප හෝ දුක ලැබෙන්නේ. ඒ ගැන අපි ගැඹුරින් කල්පනා කළොත් අපේ ජීවිතයේ අපි අසාර්ථක වුණ හැම වෙලාවකම කලේ මොකක්ද? එක්කෝ තව කෙනෙක්ට ඇඟිල්ල දික් කළා. එහෙම නැත්නම් සමාජයට දොස් කිව්වා. අනුන්ගේ අනුකම්පාව ඇතුලේ අපි අපේම අසරණකම හැංගුවා. ඔබ දන්නවද? දුක් විඳීම පුරුද්දක් කරගෙන වගකීම් වලින් පැනලා යන එකෙන් වෙන්නේ ඔබ තව තවත් අසරණ කරන එක විතරයි. මතක තියාගන්න. ලෝකයේ කිසිම ජයග්‍රහණයක් අනුකම්පාව මත ගොඩ නැගෙන්නේ නැහැ. අනුකම්පාව ලැබෙන්නේම පරාජිතයන්ට පමණයි. දැන්වත් මේ මැසිවිලි නගන එක නතර කරලා අනුන් දෙසට දිගු කළ ඇඟිල්ල තමා දෙසටම හරව ගන්න. ඔබේ ජීවිතයේ සම්පූර්ණ වගකීම ඔබම ගන්න. ඔබේ දියුණුවේ ආරම්භය තියෙන්නේ එතනයි. අනුන්ගේ මතය නෙමෙයි, ඔබේ කැපවීමයි ලෝකය වෙනස් කරන්නේ. ඒ නිසා අදම වගකීම ගන්න. අදම දිනන්න පටන් ගන්න. උත්සාහය අත් නොහැරම ජීවිතේ දිනන්න. ඒට හැම දිනාටම කායික මානසික ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. නුවණින් සත්‍ය සොයා යමු. තෙරුවන් සරණයි.